සැබෑ ලෝකයට ආපු ඕලාප් ලොකු පොඩි කවුරුත් ආදරය කරන චරිතයක් තමයි රෝසන් සිනමාපටය හරහා හැමෝගෙම ආදරය දිනාගත් ඕලාෆ් නම් හිම මිනිසාගේ චරිතය. ඉතින් 2026 GTC ප්‍රදර්ශනයේදී එන්විඩියා සහ ඩිස්නි සමාගම් එකතු වෙලා අපි හැමෝම ආදරය කරන මේ හිම මිනිසාව සැබෑ ලෝකයට අරගෙන ඇවිත් තිබෙනවා. මෙය නිකම්ම රොබෝවෙක් නෙමෙයි. මෙය අනාගතයේ ආරම්භයක්. මෙම රොබෝවරයා සාමාන්‍ය රොබෝවරුන් වගේ නෙවෙයි. නිදහසේ ඇවිදින්න මිනිසුන් හඳුනා ගන්න සහ කතාබහ කරන්නත් මෙයට පුළුවන්. මෙහි තිබෙන සුවිශේෂීම දේ තමයි මෙම රොබෝවරයා ඇවිදින්න ඉගෙන ගත්තේ මිනිස්සුන්ගේ උගන්නලා නෙවෙයි. AI තාක්ෂණය හරහායි. Nvidia Omniverse කියන ඩිජිටල් ලෝකය ඇතුලේ මේ ඕලාෆ් දින කිහිපයක් ඇතුළත පැය දසදහසක පුහුණුවක් ලබාගෙන තිබෙනවා. එම නිසායි මෙයාගේ චලනයන් මෙතරම් තාත්වික වෙලා තිබෙන්නේ. සිනමා පටයේ ඉන්න ඕලාෆ්ගේ තිබෙන අමුතුම දක්ෂතා මෙම රොබෝවරයටත් තිබෙනවා. මෙයාගේ දෑත් සහ නහය චුම්බක බලයෙන් සවි කරලා තිබෙන්නේ. එම නිසා සිනමා පටයේ වගේම නහය ගැලවෙන දෑත් මාරු කරන විහිළු පවා කරන්නත් මෙම රොබෝවරයට පුළුවන්. ඩිස්නි සමාගමේ කමිනෝ සෝලර් තාක්ෂණය නිසා මෙයට ඉතාමත් ලස්සනට Tamanගේ හැඟීම් ප්‍රකාශ කරන්නත් හැකියාව ලැබී තිබෙනවා. ඔබට මේ ජීවමාන ඕලාෆ් මුණ ගැහෙන්න පුළුවන් වෙන්නේ කවදාද? එළඹෙන මාර්තු 29 වෙනිදා සිට ප්‍රංශයේ ඩිස්නිලෑන්ඩ් පැරිස්හි අලුතින්ම විවෘත වන World of Frozen ප්‍රදේශයේදී ඔබට ඕලාෆ් සමග ඇවිදින්න පුළුවන්. පසුව හොංකොන් ඩිස්නිලෑන්ඩ් වෙතත් මෙය පැමිණීමට නියමිතයි කියලා තමයි සඳහන් වෙන්නේ.